සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ අසල සති 7ක් ගත කළා. භාග්‍යවතුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිමූලයේ විමුක්ති සුවය විඳිමින් නිරෝධ සමාපatti සුවයෙන් සතියක් වැඩ සිටියා. දෙවන සතියේදී බුද්ධත්වයේ ලැබීම පිණිස සෙවන සලසාලු උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් අනිවිස ලෝචන පූජාව සිදු කළා. භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිය පසක සිට රුවන් සක්මනෙහි සක්මන් කරමින් තුන්වන සතිය ගත කළා. හතරවන සතියේදී දෙවියන් විසින් පිදූ රතනකරයෙහි වැඩ සිටිමින් තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ගම්භීර ශ්‍රී සද්ධර්මයන් එකිනෙක මෙනෙහි කළා. ඒ මොහොතේදී සුන්දර බුදුරැස් තථාගත සිරුරෙන් විහිදුනා. පස්වන සතියේදී භාග්‍යවතුන් වහන්සේ අජපාල නුගුරුක පාමුල භාවනා සුවයෙන් වැඩ සිටිසේක. භාග්‍යවතුන් වහන්සේ මුචලින්ද විලාසල මිදෙල්ල රුකුමුල විමුක්ති සුවයෙන් වැඩ සිටියා. ඒ මොහොතේ අකාල මහවැස්සක් වසින්නට ඒ විලට අධිග්‍රහිත ඉර්ධිමත් මුචලින්ද නම් නාරජෝ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනු දුටුවා. උන්වහන්සේ ළඟට පැමිණි නාරජෝ තම ඉර්ධියෙන් විශාල ශරීරයක් මවාගෙන වර්ෂාවෙනුත් සුළඟිනුත් පීඩාවක් නොවනසේ ආරක්ෂාව සැලසුවා. භාග්‍යවතුන් වහන්සේ එම 6 වෙනි සතිය ගත කළේ මුචලින්ද නාගතරණය තුලයි. බුදුන් ත්‍රිලෝනාවේ බුද්ධාලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා. උතුම් බුදුන් ත්‍රිලෝනාවේ බුද්ධාලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා.
පෙළෙ මුච්චලින්ද නාගරාජයානන් ඉන්නව් හිමි දැක තෙමි තෙමි සීතලෙන් නොතේම වරුසාවෙන් බේරා දරනේ දැමුවා ඉන්නව් හිමි දැක තෙමි තෙමි සීතලෙන් නොතේම වරුසාවෙන් බේරා දරනේ දැමුවා උතුම් බුදුන් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා උතුම් බුදුන් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා මහිමය පාමින් ඕහට අමා මහ ධර්මේ දෙසුවා පිරුණා වූ හදවත මහිමය පාමින් ඕහට අමා මහ ධර්මේ දෙසුවා උතුම් බුදුන් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා උතුම් බුදුන් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරු මහිමේ පාලා සුවෙන් ඉන්නවා අපි සූදානම් සිටින්නේ මෙම ශ්‍රී සෝවන දහම් පාසල නියෝජනය කරන මෙම දරුවන් එවැගේම ඡායගල කර්මදේව මාදේයාව මේකින වසම් නියෝජනය කරන මේ දරුවන් එවැගේම මේ විහාරස්ථානයේ බෞද්ධ එකතු වෙනුවෙන් කටයුතු කරන මේ දරුවන් මෙම අවස්ථාවේදී අභිෂේක ගන්නවන්නට පළමුවෙන් මේ අභිෂේක ගැනීම වෙනුවෙන් එකතු වෙනවා පී.ඩබ්ලිව් ඕෂි දිශා නවේරත්න පුතරුවන් එම පුතරුවන් අභිෂේක ගැනීම වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයෙන් එකතු කරනවා නන්දනේ ජයවීර මැතිතුමන් නන්දනේ ජයවීර මැතිතුමන්ගේ ඉදිරි අධ්‍යාපනික ශාසනික සමාජීය සියලු සත්කාරයන් සතර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට අපි මේ අවස්ථාවේදී සුභාශිංසන එකතු කරමින් එම දරුවන් අභිෂේක ගැනීම වෙනුවෙන් අපි ආරාධනා කරනවා අප විහාරාධිපති අප ස්වාමීන් වහන්සේට එම පුංචි පුතණුවන් ඉදිරි ජීවිතයට අභිෂේක ගන්නවන්නට ඔබ උණුසුම් අත්වලසන්න ආදී මේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික ශාස්ත්‍රීය ඉදිරි සමාජීය ජීවිතයන් සාක්ෂාත් කරලී වෙනුවෙන් ලබා දෙන ලෙස මතක් කරනවා ඊළඟට අභිෂේක ගැනීම සිද්ධ වෙනවා තේජාත් රණිත්ම පුතණුවන් ඇතුළේම කණ්ඩායම ආරාධනා කරනවා දිනෙත් චමුදිත පුතණුවන් දේවින්ද ශිහාන් පුතණුවන් ඇත් සමගින් යනුල දේශාන් පුතණුවන් මේ අභිෂේක ගැනීම සඳහා ආරාධනා කරන අවස්ථාව අපි ඔබ පුතණුවන්ට ශාස්ත්‍රීය සමාජීය අධ්‍යාපනික සියලු නිර්මාණ සකල විද කලාඥයන් තව තවත් සංවර්ධනය වෙමින් ඉදිරියට යන්නට සුබ ප්‍රාර්ථනා කරනවා ඊළඟට වරුණ තේජාන් සිරිවර්ධන පුතණුවන් ආරාධනා කරනවා අභිෂේක ගැනීම සඳහා කටයුතු කරන්නට ඔබ අවස්ථාව අප විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සුරදී මේ වකවානුව තුළදී අපට විශේෂයෙන්ම YouTube එකේ මේ අපේ වැඩසටහන පටිගත කරලා සජීවීව දෙන්නත් මීට පෙර පොසොන් කලාපේ හැම මෙවරත් අපේ ධනුෂ්ක සුන්දර මල්ලි එතකොට විසු ප්‍රොඩක්ෂන් YouTube එක ඒකේ අධිපතිතුමා එතුමා තමයි ඉතින් මේ සියලුම කටයුතු අපිට සාර්ථකමත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාර කිරීම සඳහා හැමදෙනාටම දැක බලාගෙන සතුට ඇති කර ගැනීම කටයුතු කරන්නට මුලින්ම අපේ ධනුෂ්ක මල්ලි තමයි ඒ සියලුම කටයුතු කළේ. ඉතින් එතුමාගේ
පියතුමත් මේක සම්බන්ධ වෙමින් කටයුතු කරනවා අපේ මහත්මයා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේදී සියලු දේ සිහිපත් කරන අතර ඉතින් අපේ ධනුෂ්ක මල්ලිගේ ඒ channel එක හැම කටයුත්තක්ම සිදුවීම් සියල්ලක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට පළාතෙන් පළාතට ගිහිල්ලා මේ ආදි වශයෙන් එතුමා ඒ සියලුම කටයුතු සිද්ධ කරලා ඒවා ප්‍රචාරය කරනවා. ඉතින් ඒක විශාල අනුග්‍රහයක්. ඒ වගේම සියලු දෙනාටම අනුග්‍රහයක් වගේම දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපේ පළවෙනි පොසොන් කලාපය සම්පූර්ණයෙන්ම සජීවීව ලබා දුන්නේ අපේ ධනුෂ්ක මල්ලි. ධනුෂ්ක මල්ලි සම්බන්ධ කරේ අපේ තරංග ජනිත කුමාර මල්ලි. ඉතින් මේ ආදි වශයෙන් මේ සියලුම කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරමින් අපිට විශාල අනුග්‍රහයක් ලබා දුන්න මේ පකවානුව තුළදී මේ සියලුම කටයුතු වෙසක් කලාපයෙන් ඒ වගේම අපේ තොරන් රාජයා ධාතු මන්දිරය ඊළඟට මුචලින්ද නාගරාජ ඒ ප්‍රදර්ශනය අපාය වෙසක් කෝඩු ඒ සියලුම දේ අපේ ලංකාවයට විතරක් නෙවෙයි විදේශීය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කිරීම සඳහා දැනගැනීම පිණිස ඉතින් විශාල අනුග්‍රහයක් ලබා දෙන්නේ දැන්ට අපේ ධනුෂ්ක මල්ලි තමයි විෂු ප්‍රොඩක්ෂන් YouTube එකේ අධිපතිතුමා. දැන් අද උනත් YouTube එකට ගිහින් බැලුවොත් එහෙම කෑගල්ලේ වෙසක් කලාපය කියලා අපේ පන්සල වෙසක් කලාපයේ ප්‍රචාරය. ඉතින් අපි මතක් කරන්නේ දැන් ඊළඟට තමයි අපි අනුග්‍රහයක් ලබා දෙන අපිට දෙරණ රූපවාහිනියෙන් මේ මාසේ අද ජූනි 1 වෙනිදා. ඉතින් මේ අනුග්‍රහයෙන් ප්‍රසිද්ධ හාමුදුරුවෝ කීප නමක් වඩම්මාගෙන ඇවිල්ලා ධර්ම දේශනාව ගන්න පුළුවන්. පින්නතුනේ හැමෝටම ඕන සොඳුරු වචනයක් තමයි මෛත්‍රී. වෛරය නැති කරලා දාන්න. මෛත්‍රිය නොවඩා වෛර කිරීමේ ආදීනවේ ප්‍රතිඵලය මෙරළවත් පරලොවත් මොකද වෙන්නේ? මෙලව ජීවිතේ සතුරෝ බිහි. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. බුදුන් ත්‍රිලෝනාවේ බුද්ධා ලෝකේ පෑවා